අද මම වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ඔයාගේ අලුතෙන්ම ගත්ත MacBook එක setup කරන්නේ කොහොමද සහ ඔයාගේ පරණ MacBook එකෙන් අලුත් MacBook එකට ඔයාගේ data ටික ඉක්මනින්ම transfer කරගන්න විදිය ගැන. මම මුලින්ම මගේ laptop එක setup කරගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම enter button එක ඔබලා ආයෙ පාරක් enter button එක ඔබලා ඔයාලට පුළුවන් මේ විදියට ඔයා prefer කරන language එක select කරගන්න. එතකොට මම සාමාන්‍ය region එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ USA හෝ UK region එක Apple Intelligence වගේ services ශ්‍රී ලංකා region එකට support කරන්නේ නැති නිසා ඒක ඔයාලට අදාළ නැහැ. ඔයා ඉන්න රටත් එක්ක ඔයා කැමති region එකක් ඔයාලට මේ විදිහට add කරගන්න පුළුවන්. macOS contains a built-in screen reader called VoiceOver. If you know how to use VoiceOver, press Command F5 now to turn it on and set up your Mac. එතකොට මෙන්න මේ මෙනු එකට එනවා. ඔයාලට පුළුවන් මේ මෙනු එකෙන් මගේ පරණ Mac එකෙන් අලුත් Mac එකට data transfer කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් Windows PC එකෙන් හරි iPhone එකේ තියෙන data වලින් හරි අලුත් එකක් විදිහට හරි මේක setup කරන්න පුළුවන්. ඉතින් මම මගේ පරණ Mac එකෙන් අලුත් Mac එකට data transfer කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඔයාගේ පරණ MacBook එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් command එකයි space එකයි බලලා Spotlight search bar එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට migration assistant කියන එක open කරගන්න. so ඔයාලට පුළුවන් මෙතනින් continue එක ඔබලා ඔයාගේ password එක ඒ කියන්නේ password එක මේ විදිහට add කරගන්න. මෙන්න මේ විදිහට migration assistant එක setup වෙනවා. දැන් මෙන්න මෙතන ඔයාලට කරන්න තියෙන්නේ මේ to another Mac කියන එක select කරලා continue දෙන්න. එතකොට මෙන්න මෙතන මෙයා කියනවා අපි අපේ device එක power එකට connect කරන්න ඕනේ කියලා. දැන් මම මගේ device දෙකම charger එක ගහලා ඒක කරගන්නේ කොහොමද කියන එක step by step පෙන්නන්න. දැන් මම මගේ device දෙකම power adapters වලට ගහලා තමයි තියෙන්නේ. එතකොට අපි දැන් බලමු මේක කොහොමද setup කරන්න කියලා. එතකොට මම පාවිච්චි කරනවා මෙන්න මේ කියන PD cable එකක්. එතකොට මේ PD cable එකක් කියන්නේ ගොඩක් ලොකු speed එකකින් ලොකු quantity එකකින් data transfer කරන්න පුළුවන් data cable එකක්. එතකොට මේකක් සාමාන්‍ය රුපියල් 6000 7000ක් වගේ ගානකින් පටන් අරන් ලොකු range එකකට යනවා. එතකොට මම මේ PD cable එකක් තමයි අද මම පාවිච්චි කරන්නේ මේ device එකෙන්. මේ device එකට මගේ පරණ backup එක දාගන්න. එතකොට මේ තියෙන්නේ මම ගත්ත Basis brand එකේ තියෙන PD cable එකේ details ටික. එතකොට මේකේ Superior Series 2 කියන එක 8K screen casting කරන්න පුළුවන්. 240 watt fast charging support කරනවා. එතකොට මේක කියන්නේ details ටිකත් ඔයාලා මගේ බලා ගන්න පුළුවන්. මේකේ දෙපැත්තේ නම් වෙන මොකුත් details ලොකුර නැහැ. ඉතින් අපි වැඩේ දැන් පටන් ගමු. දැන් අපි මේකේ මෙන්න මේ from a Mac time machine or startup disk කියන එක ක්ලික් කරලා මෙන්න මේ continue button එක ඔබනවා. ඊට පස්සේ මේක English UK තමයි මම use කරන්නේ. ABC input එක dictations මම යන්නේ English UK වලින්. ඒතර ඒකත් මම දීලා මෙන්න continue කරනවා. ඒතර මගේ accessibilities වලින් මම කිසි දෙයක් add කරන්නේ නැහැ. ඊට පස්සේ මම මගේ Wi-Fi එකට මේ විදිහට connect කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් data privacy policy එකත් accept කරගෙන දැන් මේ තියෙන්නේ මගේ කලින් device එක සහ අලුත් එක. මෙන්න මේර එක ගොඩක් වෙලාවට ඔයාගේ device එකේ පෙන්වන්න පුළුවන්. ඒ වෙලාවට ඔයා කරන්න නැත්තේ ඔයාගේ අලුත් device එක new device එකක් විදිහට setup කරලා මම මේ පෙන්නපු steps වලින්ම ඔයාගේ පරණ device එක හා අලුත් device එක දෙකම latestම macOS එකට අප්ඩේට් කරලා ඉවර වෙලා මම කලින් කතා කරපු විදිහටම setup කරගන්න එක. දැන් මෙන්න මේ විදිහට ඔයාගේ පරණ device එකෙන් අලුත් device එකට data transfer වෙන්න ගන්නවා. ඒතර ඔයාට අවශ්‍ය කරන files ටික select කරලා මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ අලුත් device එකට ඔයාගේ පරණ device එකේ තියෙන data ටික backup කරගන්න. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් Wi-Fi through normal type C cable එකක් through සහ මම කිව්ව DP cable එකෙන් ඔයා data transfer කරද්දී ඒ data transfer වෙන speed එක. ඉතින් මට නම් recommend කරන්න පුළුවන් speedම method එක තමයි මේ DP cable එකක් through ඔයාගේ data transfer කරන එක. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් අදට මම නවතින්න.
තවත් වීඩියෝ එකකින් මේ වගේම අපි ආයෙ හම්බෙමු.